ඊළඟට අපි පොඩ්ඩක් කතා කරමු අපේ අලුත් BR ගේ සෙක්ස් කතාව ගැන. අපි හැමෝම කැමති මාතෘකාවක්. ඉතින් සමහර අය ගිහින් තමන්ගේ මූණ ටීවී එකට දාගන්නත් මේ වගේ දේවල් ගැන කතා කරනවා. ඉතින් ඒක නිසා අපි මේක දිහා බලන්න ඕන මීට වඩා වෙනස් නැත්තම් බුද්ධිමත් විදියට. ඇත්තටම මේක සරල අර ගැලරියට කරපු කතාවක් වගේ වුණාට මේක පාර්ලිමේන්තුව තුළ සිදුවෙච්ච කතාවක් නිසා මෙතන ඉතා බරපතල කාරණයක් තියෙනවා. මේක හරහා සමාජයට දෙන පණිවිඩය බරපතලයි. මොකද මේක ප්‍රතික්ෂේප කරන්න මේකට විරුද්ධව අදහස පළ කරන්න තියෙන අයට මාධ්‍ය අවධානයට වඩා පාර්ලිමේන්තුව තුළ රජයේ ප්‍රධානී නැත්නම් රජයේ පාර්ලිමේන්තු කණ්ඩායමේ ප්‍රධානියා විසින් සිදු කරන ලද මේ ප්‍රකාශය සමාජයට විශාල බලපෑමක් එල්ල කරනවා. ඒක නිසා අපිට මේක පොඩ්ඩක් නිවැරදිව හරියට මේක දිහා බලා ගන්න අවශ්‍යයි. අවුරුදු 16 ගෑනු ළමෙක් සෙක්ස් කරන එක ඕකේ. මොකක්ද ඔබ හිතන්නේ? ඔව් අපි විද්‍යාවට අනුව ගත්තොත් අවුරුදු 16 වෙනකොට අදාළ පුද්ගලයාගේ අපි කියනවා ද්විතීයික ලිංගික ලක්ෂණ නැත්නම් secondary sexual characteristics ඒවා වර්ධනය වෙලා ඒවට අදාළ අවයව අපි කියනවා ඉංග්‍රීසියෙන් organs ඒවා develop වෙලා ඒකට අදාළ වෙන හෝමෝන සහ ඒ ස්නායු පද්ධතියේ අත්‍යවශ්‍ය කොටස් ටික ඒ වෙනකොට develop වෙලා හරි සරලව ගත්තොත් ප්‍රශ්නේ අවුරුදු 16 ගෑනු ළමෙක් සෙක්ස් කරන්න සුදුසුද කියන ප්‍රශ්නට උත්තරේ ඔව් තමයි. හැබැයි අවුරුදු 16 ළමෙක් සෙක්ස් කළ යුතුද කියන ප්‍රශ්නය ඊළඟට මතුවෙනවා. මෙන්න මේ ප්‍රශ්නයට ඔබට ලබා දෙන්න තියෙන උත්තරේ මොකක්ද? එක ප්‍රශ්නයක් තමයි අවුරුදු 16 ළමෙක් සෙක්ස් කරාට කමක් නැද්ද කියන්නේ. දෙවෙනි ප්‍රශ්නේ තමයි අවුරුදු 16 ගෑනු ළමෙක් සෙක්ස් කළ යුතුද කියන්නේ. මෙන්න මේක අපිට තේරුම් ගන්න අපිට මෙතන තියෙන පින්තූරේ පිටට ලොකුවට බලන්න වෙනවා. අපිට මිනිසා කියන සතා මතක තියාගන්න මිනිසා කියන සතා විශේෂ වුණාට ස්වභාව ධර්මයේ තුල මිනිසා කියන්නේ තවත් එක සතෙක් පමණයි. මෙන්න මේ කතාව තේරුම් ගනිද්දී අපිට පොඩ්ඩක් දශක කීපයක් අතීතයට යන්න සිද්ධ වෙනවා. මිනිසා කියන සතා පරිණාමය තුල බිහි වෙනකොට ස්වභාව ධර්මයේ බලාපොරොත්තු වෙන්නේ නැහැ. අද වගේ දියුණු වෛද්‍ය විද්‍යාවක් සහ අනෙකුත් තාක්ෂණයන් මේ ලෝකයේ තුල තිබේවි කියලා. එතකොට මේ මිනිසා කියන සතා පරිණාමය තුලින් බිහි වෙන්නේ ශීරපායු ලෝකයේ තුල ඉන්න තවත් එක් සත්ව කොට්ටාශයක් හැටියට. ඔබ දන්නා ඔබේ ගෙදර ඉන්න සුළුතරය ඇති කරන බල්ලා එහෙම නැත්නම් සුළුතරය ඇති කරන පූසා කොහොමද ඔහුගේ ලිංගික කටයුතු සිද්ධ කරන්නේ කියලා. ඊටාම වශයෙන් මේ කටයුතු සඳහා සූදානම් වන සැනින් ඔවුන් ඊළඟ පරම්පරාව බිහි කරන්න සූදානම් වෙනවා. ඒකෙදී අපි දන්න මුල් අවස්ථාවේ බිහි වෙන පැටවුන් බොහෝ විට මේ යනවා. ඔවුන්ගේ විවිධ ආබාධ තියෙනවා. ඒ වගේම එක් වරකදී විශාල පැටව සංඛ්‍යාවක් බිහි කරන අවස්ථාවන් අපි දැකලා තියෙනවා. ඒ වගේම ඔවුන් ජීවිතය තුළ නැවත නැවත වාර කිහිපයක් මෙසේ පැටවුන් බිහි කිරීම සිද්ධ කරනවා. හැබැයි අපි දකින දේ තමයි අවසානයේ මේ අදාළ සුරතල් සතා මේ යන විට ඔහු විසින් බිහි කරන ලද විශාල පැටව සංඛ්‍යාවෙන් ඉතාමත් සීමිත පිරිසක් විතරයි සැලකිතු කාලයක් ජීවත් වෙන්නේ. බල්ලා කියන ශීලපායි සත්වය, පූසා කියන ශීලපායි සත්වය වගේම මිනිසා කියන්නේ ස්වභාව ධර්මයේ විසින් නිර්මාණය කරන ලද තවත් එක් ශීලපායි සතෙක් විතරයි. ඒක නිසා තමයි අපි මේක විද්‍යාත්මකව බලන්න ඕනේ. කියන්නේ මේකේ තියෙන අදකුද අනුව නෙවෙයි. මොකද දේවල් අපේ හැසිරීම, අපේ සංස්කෘතිය පවා කාලයත් එක්ක වෙනස් වෙනවා. ඉතින් මෙන්න මේ ක්‍රමය අනුව තමයි අපි අපේ රටේ වුණත් දශක කිහිපයකට කලින් ගිහිල්ලා බැලුවම මේ පවුල්වල ළමයි 8 10 12 ඕ ඊටත් වඩා වැඩි ගණන් හිටියේ. ඒ කාලේ අපේ අම්මලා තමන්ගේ ළමයි බිහි කරපු වයසවල හොයලා බැලුවොත් ඒවා මේ වගේ ඉතා අවමගේක තිබුණා. හැබැයි ඒ කාලේ මොකද ඒ කාලේ අපි හොයලා බැලුවොත් එහෙම මේ ඉපදෙන ළමයින්ගෙන් කී දෙනෙක් ඇත්තටම වැඩිහිටියන් බවට පත් වෙනකන් ජීවත් වෙනවද? විවිධ රෝගාබාධ අනතුරු නිසා කී දෙනෙක්
අඩු වයසෙන් මිය යනවද? ඒ වගේම මේ වැඩි වියට පැත්තට පුද්ගලයන් පවා ඔවුන්ගේ ආයුෂ පරමායුෂ ලෙස අවුරුදු 120ක් තිබ්බත් ප්‍රායෝගිකව ජීවත් වෙච්ච වසර ප්‍රමාණය කොයිතරම් අඩුද කියන එක ඔයගොල්ලන්ට ඒකම හොයලා බලන්න පුළුවන්. ඉතින් මේ අවුරුදු 16 දී ගැප් ගැනීම සඳහා අවශ්‍ය සියලු නෙවෙයි අවශ්‍ය අවම සුසුකම් සහිත තත්වයට ගැහණු ළමයෙක්පත් වෙන්නේ මෙන්න මේ ආරම්භක කාලයට අදාළව තමයි. ඒ කියන්නේ ඒ කාලය තුල මේ වගේ ලොකු දියුණුවක් ජීවිතේට ලොකු ඇම්බිෂන්ස් එහෙම නැත්නම් ලෝකයේ දියුණු කරන්න අවශ්‍ය වමනාව එහෙම නැත්නම් තමන් ලොකු රස්සාවක් කරන්න ජීවිතේට එහාට ගෙනියන්න ලෝකයට ආදර්ශයක් සපයන්න වගේ ලොකු බලාපොරොත්තු තිබුණ කාලේ නෙවෙයි. යම් කිසි ආකාරයකට ඉපදෙනවා තුන් වෙන සරි කරගන්නවා යම් වයසකට ආවට පස්සේ විරුද්ධ ලිංගිකයෙක් සමග එකතු වෙනවා ඊළඟ පරම්පරාව බිහි කරනවා සාමාන්‍යයෙන් බොහෝ දුරට අවුරුදු 35 40 උපරිම 50 වගේ වෙනකොට මේ ජීවිතේ සමගන්නවා. මෙන්න මේ අවම විද්‍යාත්මක වපසරිය තුල ජීවත් වෙද්දී තමයි මෙන්න මේ අවුරුදු 16 තුල ලිංගිකත්වයේ එහෙම නැත්නම් ලිංගිකව ක්‍රියාකාර වීමට තරම් සුදුසු ආකාරයට මිනිසා කියන සතා පරිණත වෙන්නේ. හැබැයි අනෙකුත් සතුන්ට වඩා වෙනසක් මේ මිනිසා කියන සතාගේ තියෙනවා. මොකද ඒ නිසා තමයි අපි මිනිසා මනසින් උසස් මිනිසා කියන නම භාවිතා කරන්නේ. ඉවොලුෂන් එක තුල විවිධ සත්ව කොට්ටාශ බිහි වෙමින් ඇවිල්ලා මිනිසා කියන සතා බිහි වුණාට පස්සේ ඉවොලුෂන් එක සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. එතනින් පස්සේ විවිධ සතුන් බිහි කිරීම වෙනුවට මිනිසා කියන සතාගේ විවිධාකාරයේ පරිණාමයන් සිද්ධ වෙන්න තමයි පටන් ගන්නෙ. ඉතින් මීට අවුරුදු 10කට කලින් හිටපු මිනිසාට වඩා අද ඉන්න මිනිසා එහෙම නැත්නම් තව අවුරුදු 20කින් ඉන්න මිනිසා ඇත්තටම ගත්තොත් වෙනස්ම විශේෂයක් මට්ටමට නැත්නම් ස්පීසිස් එකක් මට්ටමටම වෙනස් වෙලා තියෙන පරිණාමය තුල මූලික අංගෝපාංග නැත්නම් මූලික රූපය අනුව ඔහුගේ විශාල වෙනසක් සිදු වෙන්නේ නැති වුණා. මෙන්න මේ කාරණේ අපි තේරුම් ගන්න ඉතා වැදගත් වෙනවා. මේ වගේ බොළඳ දේශපාලන කතා තේරුම් ගන්න ඉස්සෙල්ලා. ඉතින් ඒක නිසා හොඳට තේරුම් ගන්න අද ඉපදෙන මිනිස්සු අවුරුදු 35 40 මේ ලෝකෙන් සමුගන්නේ නැහැ. ඔවුන්ගේ එකම අරමුණ විරුද්ධ ලිංගයක එකතු වෙලා ඔවුන්ගේ අනාගත පරපුරට ඊළඟ පරම්පරාව සඳහා 5-10ක් බිහි කරලා මේ තියෙන අවම පාස්කම් යටතේ උන් කීප දෙනෙක් සර්වයිව් වෙයි කියන අරමුණ නෙවෙයි. අද කතාව එහෙම් පිටින්ම වෙනස්. අද මිනිස්සෙක් බිහි වුණාම ඇත්තටම අපි කතා කරන්න ඕන ફોකස් කරන්න ඕන මේ අතරින් වර්තමානයේ ගැළපෙන ලෙස මේ ගමනට සහභාගී වෙන පුද්ගලයා. මේ පුද්ගලයන්ට ඇම්බිෂන් එකක් තියෙනවා, ඒම් එකක් තියෙනවා. තමන්ගේ ජීවිතේ මේ වගේ මට්ටමකට ගෙනියන්න ඕන කියලා අරමුණක් තියෙනවා. ඒ වගේම තමන් මේ ලෝකය වෙනස් කළ යුතුයි කියන මට්ටමේ වගේ අදහස් තියෙනවා. ඉතින් මෙන්න මේ වගේ ලොකු දේවල් වලට අධ්‍යාපනය සම්පූර්ණ කරගන්න, උපාධියක් ඊට පස්සේ තියෙන අධ්‍යාපන සුසුකම් ලබා ගන්න, ඒ වගේම මේ රටේ ලෝකේ ප්‍රධාන තැනකටපත් වෙන්න, ඒ තමන් ලබාගත් දැනුමෙන්, තමන් ලබාගත් හැකියාවෙන් මේ ලෝකෙට යම් කිසි දෙයක් දායාද කරන්න. ඒ වගේම ළමයි 10ක් 20ක් නෙවෙයි හර විදියට ළමයි දෙන්නේ උපරිම 3 දෙනෙක් හදන ක්‍රමයට මිනිසා කියන සතා මේ වෙනකොට පරිණාමය වෙලා තියෙනවා. මේ මිනිසා කියන සතා අපි මීට අවුරුදු 10 20කට කලින් දැක්ක. ඒ කියන්නේ අවුරුදු 16 දී ලිංගික කටයුතු සිදු කළ යුතු මට්ටමටපත් යුතු මිනිසාට වඩා රූපයෙන් සමාන වුණාට සම්පූර්ණයෙන්ම පරිණාමය වෙච්ච එහෙම් පිළිම වෙනස් වෙච්ච නව ජීවියෙක්. මෙන්න මේ දේ අපි තේරුම් ගන්න ඕනේ. ඒක නිසා අපිට අවුරුදු 16 දී මේ අදහස් පහළ වුණා කියලා අවුරුදු 16 වෙද්දී අපේ ඇඟ ඇතුලේ ගර්භාෂය හැදිලා තිබ්බා කියලා. අවුරුදු 16 වෙද්දී අපේ ඕවුලේෂන් එක නැත්තම් ඒ අදාළ ඩිම්බ මෝරලයි අපිට වීම පටන් ගත්තා කියලා. අවුරුදු 16 වෙද්දී අපේ ලිංගික හෝමෝන ක්‍රියා කරා කියලා. මතක තියාගන්න ප්‍රශ්න දෙක අතර බරපතල වෙනසක් තියෙනවා. අවුරුදු 16 ගෑනු ළමයි ලිංගික කටයුතු වල ඉඳලා කමක් නැද්ද කියන ප්‍රශ්නෙට උත්තරේ එකක් වුණාට අවුරුදු 16ක ළමයි ලිංගික කටයුතු වල යෙදී යුතුද කියන ප්‍රශ්නෙට උත්තරේ වර්තමානයේ මේක මීට අවුරුදු 10කට කලින් වෙනස් වෙන්න පුළුවන්. හැබැයි වර්තමානයේ උත්තරේ අනිවාර්යයෙන් නැහැ. මොකද ඔබට තව ජීවිතයේ අවුරුදු දශක කීපයක් තියෙනවා ඒ අවශ්‍යතාවයන් සපුරා ගන්න.
ඉස්සර වගේ නෙවෙයි. ඒ වගේ ඊට වඩා වැදගත් අරමුණු ජීවිතේ තියෙනවා. ඔබේ ජීවිතයේ සැබෑ වටිනාකමක් එක් කරගන්න. ඒ නිසා මේ වගේ ආස්වාදයට නැත්තම් වැල්ලට යන්න නැත්තම් ජනප්‍රිය වෙන්න කියන පුහු කතා පිළිගන්න එපා. මොකද ඒ බුද්ධිමත්කම් වලට වඩා අද ලෝකේ ගොඩාක් දියුණු වෙනවා. ඊට වඩා ගොඩාක් ඉහළ මට්ටමකට ගිහිල්ලා තියෙනවා. ඒක නිසා යමක් සිදු වුණාට කමක් නැද්ද කියන එකයි යමක් සිදු විය යුතුද කියන එකයි අතර ලොකු වෙනසක් තියෙනවා කියන එක මතක තියාගන්න. මේවා මේ අපි දන්නවා මේ රටේ ඉන්න මේ ලෝකේ ඉන්න හැම පුද්ගලයෙක්ම අර බුද්ධි මට්ටමටම අර තාක්ෂණික මට්ටමටම අර විඥානයේ සහිත මට්ටමටම දියුණු වෙලා නැති වෙන්න පුළුවන්. ඇත්ත. එතකොට මේ මට්ටමට පැමිණි නැති පිළිසුන්ටත් මේ ලෝකෙ තුල ජීවත් වීමක් අවශ්‍යයි. ඒ සඳහා අවකාශ තිබිය යුතුයි. ඒක නිසා ඇත්තටම අවුරුදු 16 වෙනකොට ලිංගික කටයුතු වල යෙදিলা ඒ කාලේම විරුද්ධ ලිංගික සමය එකතු වෙලා ළමයි දෙතුන් දෙනෙක් බිහි කරලා නැත්තම් ලොකු අරමුණු නැතුව ඒ වගේ ඉතා කෙටි විදියකට සරල විදියකට තමන්ගේ ජීවිතය ගත කරලා අවසන් කරන්න අවශ්‍ය පිරිසක් ඉන්න පුළුවන්. ඔවුන්ට ඒ සඳහා අවකාශ ලැබිය යුතුමයි. හැබැයි මේවා ප්‍රසිද්ධියේ සමරල කරන්න ඕන දෙයක් නෙවෙයි. අපේ ફોකස් එක තියෙන්න ඕන මේ ඉවොලුෂන් ප්‍රොසෙස් එකේ ඉහළට යන මේ ලෝකේ ඉදිරියට ගෙනියන පිරිසට අදාළ විදිහට නීති සකසන්න නිසා අර පිරිසට ඕන විදිහට අර දියුණු වෙන පිරිස මැනිපියුලේට් කරගන්න එක නෙවෙයි. ඒක නිසා මේ වගේ මාතෘකා සාකච්ඡා වුණාට කමක් නැහැ. ඒවට අදාළ නීති සම්පාදනය වෙලා ඒව අනුමත වුණාට කමක් නැහැ. හැබැයි මේවා ප්‍රසිද්ධ කරන්න, ඒවා ව්‍යාප්ත කරන්න, ඒවා නිකන් නිවැරදි ක්‍රමයේ ලෙස සමාජගත කරන්න තරම් අපි දුර්වල මානසික මට්ටමකට සහ දුර්වල තාක්ෂණික මට්ටමකට පත් නොවිය යුතුයි කියන තැන තමයි අපි